ආයුබෝවන් හැමෝටම සාදරයෙන් පිළිගන්නවා චූටි එකගේ කෑම පොත YouTube channel එකට. ඉතින් හැමෝම ඉල්ලන ත්‍රිපෝෂ රෙසිපි එක තමයි අද අරගෙන ආවේ. ඉතින් අවුරුදු 3ට අඩු බබාලට ත්‍රිපෝෂ එකක් හම්බ වෙනවනේ. ඉතින් ඒ ත්‍රිපෝෂ එකෙන් බබා ආසම පෑන් කේක් තමයි මම අද හදලා දුන්නේ. ඉතින් බබාගේ බර වැඩි කරගන්න මේ රස රෙසිපි එක ඔයාලට මාස 8 ඉඳලම බබාට හදලා දෙන්න පුළුවන්. ඉතින් බලමු අපි කොහොමද හදාගන්නේ කියලා. ඔන්න මම අද මේ රස පෑන් කේක් හදාගන්න ಜಾති කීපයක් පාවිච්චි කරනවා. මෙතන පාන් පිටි මේස හැඳි 3ක් විතර වගේ අරන් තියෙනවා. ඒ වගේම මම අද මේකට ත්‍රිපෝෂ වලට අමතරව මේ තියෙන ත්‍රිපෝෂ මම සාමාන්‍යයෙන් මේස හැඳි එකක් විතර වගේ තමයි එකමාරක් වගේ අරගෙන තියෙනවා. ඉතින් ඒ වගේම මම අරගෙන තියෙනවා කෙසෙල් පිටි. ඔයාලට කැමති නම් විතරක් අරගන්න පුළුවන්. ඉතින් බිත්තරයක් අරගෙන තියෙනවා. ෆ්‍රෙෂ් මිල්ක් හෝ නැත්නම් ඔයාලට පොල් කිරි ටිකක් අරගන්න පුළුවන්. ඒ වගේම සීනි මේස හැඳි දෙකක් අරගෙන තියෙනවා. කැමති නම් රටින්දි සිරප් උනත් ගන්න පුළුවන්. ඒ වෙනුවට බේකින් පවුඩර් චූට්ටක් ඕන කරනවා. කැමති නම් විතරක් එකතු කරගන්න. අවුරුද්දට වැඩි බබාලට එකතු කරගන්න. ඉතින් මම ඉස්සෙල්ලාම මේ විදිහට ಜಾති ඔක්කොම ටික කප් එකට දාගෙන හොඳින් බ්ලෙන්ඩ් කරලා තමයි අරගන්න. ඉතින් බ්ලෙන්ඩ් එකක් නැති කෙනෙක් නම් අතින් මික්ස් කරගන්නත් පුළුවන් හැන්දෙන්. ඉතින් මේක මේ විදිහට හදාගන්න අතර මම මතක් කරන්නම් ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැතිව නම් නරඹන්නේ දැන්ම subscribe කරලා ළඟම තියෙන bell icon එක click කරලා ඉන්න. ඉතින් දැන් ඉදිරියට චූටි බබත් එක්කලා තමයි මට රෙකෝඩින් කරන්න වෙලා තියෙන්නේ. බබාලා දෙන්නම එක්කලා. ඉතින් voice එහෙම එක voice චුට්ටක් එහෙම මෙහින් කෙදිරි බෙන්දිරි ගාන සද්දහේ එච්චර ගණන් ගන්න එපා. ඉතින් මේ විදිහට මම ඔක්කොම ಜಾති එකට දාලා හොඳින් blend කරලා ගන්නවා ඉක්මනට හදා ගන්න පහසු වෙන්න. ඔයාලට බිත්තර වෙනුවට වටු බිත්තර උනත් එකතු කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මාස 8 නෙමෙයි 9 ඉඳලා තමයි මට මතක විදිහට වටු බිත්තර දෙන්න පුළුවන්. මාස 8න් හෝ 9න් මට හරියට මේක මතක නැහැ. ඉතින් බලලා කැමති විදිහකට එකතු කරගන්න. කෙසෙල් පිටි උනත් ඔයාලට නැතිනම් එකතු කරගන්න අවශ්‍ය නැහැ. එහෙම උනත් ඔයාලට පුළුවන් කෙසෙල් ගෙඩියක් අරගෙන එකතු කරගන්න. ඉතින් මේ ಜಾති එකතු කරාම බබාගේ බර වැඩි වෙන්න හරි ඉක්මනින් පහසු වෙනවා. මේ දාන ಜಾතිත් එක්කලා. ඉතින් මේ විදිහට මම ලුණු කුඩු චුට්ටකුත් එකතු කරගන්නවා. ඉතින් මේකට චුට්ටක් තව ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගත්තා. මොකද චුට්ටක් ඝනකම වැඩි වගේ මට හිතුණා. ඒ නිසා ඉතින් ගොඩාක් ඝනටත් නැතුව ගොඩාක් දියාරුවටත් නැතුව බැටර් එක හදාගන්න. ඉතින් හරිම ලේසියෙන් හදලා දෙන්න පුළුවන්. බබාගේ බර ඉක්මනින් වැඩි කරගන්න පුළුවන් රසම රස පෑන් කේක් එකක් තමයි මේ අරගෙන ආවේ. ඉතින් ගොඩාක් අම්මලා ත්‍රිපෝෂ රෙසිපි ඉල්ලනවනේ. ඉතින් ඒ නිසා තමයි මම මීට කලිනුත් තව ත්‍රිපෝෂ රෙසිපි එකතු කරලා තියෙනවා channel එකට. ඔයාලට playlist එක හරහා හෝ නැත්නම් channel එකෙන් බලා ගන්න පුළුවන් අලුත් රෙසිපි තියෙන්නේ. ඉතින් මේ ගානට හදාගෙන ඉවර වෙලා මම පෑන් එකට බටර් චුට්ටක් එකතු කරගෙන ඒක දිය වුණාට පස්සේ හැන්දෙන් මේ විදිහට පොඩ එකතු කරලා අර සාමාන්‍යයෙන් පෑන් කේක් හදාගන්න විදිහටම හදාගන්නවා. ඉතින් ඔයාලට මේකට කැමති නම් nuts powder එහෙමත් එකතු කරගන්න පුළුවන්. ඉතින් ඒක බබාගේ කැමැත්ත අනුව බලලා එකතු කරගන්න. සීනි එකතු කරන්න අකමැති නම් රටින්දි සිරප් පාවිච්චි කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් රටින්දි මද චූටියට කඩලා වගේ නැත්නම් බ්ලෙන්ඩ් කරනවා නම් බ්ලෙන්ඩ් කරන එකටම දාගත්තා නම් හරි. ඉතින් ඒ විදිහට උනත් එකතු කරගන්න පුළුවන්. මගේ බබා රටින්දි දැම්මම චුට්ටක් කන්න අකමැති. රටින්දි රසත් එද්දෙන් ටිකක් රස වෙනස් වෙනවනේ. ඒ නිසා ඉතින් ඔයාලට කැමති විදිහකට බලලා හදාගන්න පුළුවන්. බබාගේ බර වැඩි වෙන හොඳ රෙසිපි එකක්. ඉතින් මේ තියෙන්නේ මම මේ විදිහට හදාගත්ත රසම රස ත්‍රිපෝෂ පෑන් කේක්. ඉතින් ඔයාලට යාළුවෙක් එක්ක ෂෙයා කරගන්න පුළුවන්. ඒ වගේම වීඩියෝ එක බලලා අනිවාර්යෙන් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා යන්නත් අමතක කරන්න එපා. ඉතින් එහෙනම් නැවතත් අලුත් රසම රස ත්‍රිපෝෂ රෙසිපි එකක් වගේම තවත් බර වැඩි වෙන වෙනත් වර්ගයේ රෙසිපිත් අරගෙන එනකන් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.